සන්ධ්‍යාවක් සියලු දෙනාටම හොඳයි අද 3 වෙනිදා ජනවාරි මාසයේ. ඉතින් මම මුලින්ම ඔයගලන්ට සඳහන් කරන්න ඕන විශේෂයෙන්ම Dream of Israel ඊශ්‍රායලයේ සීන තැබෑ කරගෙන ඉන්න ඔබට ඒ වගේම ජීවිතයට පාර හොයාගෙන ඉන්න ඔබට මම ඊයේ වීඩියෝ එකක් කරා හොඳයි ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා ඒ වගේම ෂෙයා කරලා තිබුණා ඒවට ගොඩාක් ස්තුතියි ඔයගොල්ලන්ට ඒ වගේම මම ඒ වීඩියෝ එකේදී මම ඊයේ කරපු ඒ වීඩියෝද මම ගොඩක් වෙලාවට මම ටාගට් කරේ එහෙම නැත්නම් මම අපි කියන්නේ මම ඉලක්ක කරේ විශේෂයෙන්ම කියා ගිවන්න කියන්නේ විශේෂයෙන්ම අපේ කාන්තා පක්ෂ. මොකද කාන්තා පක්ෂයට ගොඩක් කාලෙකින් රැකියා අවස්ථා ඇවිල්ලා තිබුණේ නැහැ. හොඳ වෙලාවට මේ අවුරුද්ද ඔන්න කාන්තා පක්ෂයටත් දැන් කියා ගිවන් ඇවිල්ලා විවෘත වෙලා තියෙනවා. ඒ කියන්නේ රැකියා අවස්ථා ඉදිරියට එන්න නියමිතයි. මොකද මම ඔයගොල්ලන්ට මතකද මම ඊයේ වීඩියෝදී කිව්වා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දවස්වල අයිදුම්පත් බාර ගන්න ලැබී කියලා නේද? හොඳයි. එහෙනම් මම අද අරන් එන්නේ පොඩ්ඩක් ඊට වෙනස් වීඩියෝ එකක්. මේක ගොඩක් වෙලාට අපේ විශේෂයෙන්ම කිව්වොත් අපේ කොල්ලොන්ට නේ. ඉතින් මේකෙදී මම ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකට කරන්න කලින් පුංචි දෙයක් මතක් කරන්න ඕන. මොකක්ද දන්නවද විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ? ඔය සමහරු කියනවා මෙහෙමයි අපි ඒජන්සියට කතා කරා ඒජන්සියෙන් උත්තර නැහැ වේකන්සි නැහැ කිව්වයි කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ අද මේ වීඩියෝ එක බලපු ගමන්ම කෝල් කරන්න ඒගොල්ලන්ට. මොකද ගොඩක් වෙලාවට අර ඊශ්‍රායලට බලාගෙන ඉන්න කට්ටිය ගොඩක් ඉන්නෝනේ. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ ඉක්මනටම වේකන්සි ටික ඉවරලා යනවා. අපි කියමු වේකන්සි 350ක් ආවයි කියලා. ඉතින් 350ක් යනකොටම 4000ක් විතර ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන ටෙලිෆෝන් කරන ඒජන්සියට. එතකොට වේකන්සි වල ඊට පස්සේ ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මම හිතන්නේ ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. එහෙම නැත්නම් නිතරම එන්ගේජ් වෙන්න ෆෝන් එක තියලා තියෙනවා නේ. අර රිසීවරේ පැත්තකින් තියෙනවා. හොඳයි. එහෙනම් මොකද්ද මම ඔයගොල්ලන්ට මේ අරන් එන අද මේ අලුත්ම රැකියාව අවස්ථා ටික ඊට කලින් කලින් කිව්වා වගේම මටත් ඔයගොල්ලන්ගේ සහයෝගය දෙන්න. මොකද විශේෂයෙන් මම ආසයි ඔයගොල්ලෝ කමෙන්ට් කරනවට මට පුළුවන් එක්ක. එතකොට අර අපේ සම්බන්ධය තියාගන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මම හැම ප්‍රශ්නකටම උත්තර දෙන්න බලන මට පුළුවන් වෙලාවට මගේ රාජකාරියත් පස්සක දාලා මම කොහොම හරි උත්තර දෙන්න බලන ඕගොල්ලන්ට. මොකද ඔයගොල්ලෝ බලන් ඉන්න උත්තරයක්. ඉතින් මම ඒකට උත්තර දෙන්නේ යුතුයි. හොඳයි. රයිට්. එහෙමනම් ෂෙයා කරලා දෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් එකන් ගහන්න. රයිට්. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන්ට ඔන්න අද ඇවිල්ලා තිනවා මම අලුත්ම මේවා ටික තමයි. මොකද්ද විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ මේ රැකියාව අවස්ථා ටිකේ ඇවිල්ලා තින්නේ අපේ සුපුරුදු විදියට අපේ කොල්ලොන්ට එහෙම නැත්නම් අපේ පිරිමි පක්ෂයට ඉස්සෙල්ලා මම ඕලන්ට කියන්නම් මේක ඇවිල්ලා විශේෂයෙන්ම මේක ඇවිල්ලා තින්නේ ඒජන්සිය. ගොඩක් කට්ටිය අහන මොකද්ද මේ ඒජන්සිය? මේ ඒජන්සිය නම් ඇවිල්ලා කියන්නේ Southern Miracle Manpower. Southern Miracle Manpower. දැන් මේක තියෙන්නේ කොහෙද ඇහුවොත් තියෙනවා මාතර මහර සහ කඩවත මේකේ ඒජන්සි තියෙන බ්‍රාන්චස් තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ තමයි ඔයගොල්ලන්ට මොකද්ද මොනවද තියෙන්නේ දැන් කුතුහලයේ තියෙන්නේ මොනවද තියෙන වේකන්සිස්. දැන් රයිට් ඇවිල්ලා තියෙන වේකන්සිස් තමයි වඩු කාර්මිකයන්, කම්බි බඳින්නන්, මේසන් වරුන්, ටයිල් අතුරන්නන්. ඊට පස්සේ මේකත් හොඳම මතක තියාගන්න මේගොල්ලන්ට අවශ්‍ය පළපුරුදු අය සඳහා පමණි. Southern Miracle Agency. රයිට් හොඳට අහුම්කම් දුන්නද ඒකට ඔයගොල්ලෝ? රයිට්. පළපුරුදු අය සඳහා පමණි. ඒ කියන්නේ මේගොල්ලෝ ඉල්ලන්නේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය පමණයි කියලාම මේකේ තියෙනවා. රයිට් ඒ හින්දා ඒගොල්ලෝ ඔබ ඒකට ගොඩාක් උනන්දු වෙන්න ඕන මේ ඉල්ලන්නේ කවුද කියලා. ආධුනිකයොත් නෙමෙයි පළපුරුදු කට්ටිය. රයිට්. ඊළඟ එක තමයි ඔයගොල්ලන්ට කොහොමද මෙන්න තියෙන මේගොල්ලෝ කියලා ඔබත් අදම කතා කරන්න ටෙලිෆෝන් නම්බරයක් තියෙනවා මම ඔයාලට කියන්නම් 0.73 301යි 310යි නැවත කියන්න අහගන්න 0.73 301යි 316 රයිට් මම ඔයාලට බලා ගන්න මේ සයිඩ් එකෙන් දාන්න වීඩියෝ එකේ මේ ටෙලිෆෝන් නම්බර් ටික ඒගොල්ලෝ කියලා තිනවා අදම කතා කරන්න ඒජන්සිය මම ඕන නැවත මතක් කරන්න
මේ සදන් මිරකල් මෑන් පව තියෙන්නේ මේක කොහෙද දන්නවද? මහර කඩවත සහ මාතර. රයිට් එහෙනම් මම හිතන්නේ මගෙන් ඔයගලන්ට කියයි දේවල් ඔක්කොම කිව්වා. ඊළඟ එකක් මතක තියාගන්න මම නිතරම කියන වගේ තමන් කර ඉන්න රස්සාව කරන ගමන් ඇප්ලයි කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට කාලයත් එක්ක යන්න ලැබෙවි. මොකද මේක කර ඉන්න රස්සාව අතරලා මේකට යන්න එපා. මොකද මේවා ඒජන්සිට ගිහිල්ලා ඔබ එකෙන් මේ ඉන්ටර්විව් එකකින් පාස් වෙලා ඊළඟට මෙඩිකල් කරලා පොලිස් රිපෝට් දීලා ඔක්කොම කරලා ඊළඟට ඇග්‍රීමන්ට් එන්නත් ඕන. ඇග්‍රීමන්ට් ආවේ නැතුන පාස් වුණත් වැඩක් නැහැ ඇග්‍රීමන්ට් නැත්තම් නේ. ඇග්‍රීමන්ට් නැතුව ගිහලා වැඩක් නැහැ. කොහෙද යන්නේ නේද? හොඳයි එහෙනම් මම හිතන්නේ මම ඔයගලන්ට අවශ්‍ය දේවල් ගුවා මම නිතරම කියන වගේ මම මොනවා හරි පුංචි වේකන්සි හරි මොනවා හරි දැක්ක ගමන් ඔයගලන්ට අරගෙන එන මට කරන පුංචි උදව්ව හරි මං වෙනුවෙන් සමායින් ඔබ වෙනුවෙන් ඒ වගේ මොකද මම දන්න ඔබත් ආසයි අපි වගේ මේ වගේ රටකට ඇවිල්ලා විදේශ රටකට ඇවිල්ලා ජීවිතේ ගොඩනගා ගන්න. හොඳයි. එහෙනම් සියලු දෙනාට මම නවතින්න. ඕගොල්ලන්ට තියෙන්නේ මේ වීඩියෝ එක දැක්ක ගමන්ම කෝල් කරන්න. ඒජන්සිට කෝල් කරලා අහන්න වේකන්සිස් තියෙනවද ඉවරද කොහොමද සත්‍ය කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෙයා කරලා දෙන්න මම කලින් කිව්වා වගේ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් සියලු දෙනාටම නැවතත් සුබ සන්ධ්‍යාවක්. අපි ඊළඟ වීඩියෝ එකේ ගමු. සියලු දෙනාටම සියලුම සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටු වෙන්න ප්‍රාර්ථනා කරමින් මම නවතින්නම්. සියලු දෙනාටම ජය වේවා.